ට්‍රාන්ස්ලේෂන් ආයතනය අපි ඔන්න අද දවසේ ඇවිල්ලා ඉන්නවා බොහොම විශේෂ වැඩ කටයුත්තක් වෙනුවෙන්. ඒ තමයි කටාරවල පිහිටලා තියෙන බොහොම ප්‍රසිද්ධ සිකියුරිටි කම්පැනි එකක් වෙනුවෙන් ඒ රැකියා ඇබෑට් සඳහා බොහෝ දෙනෙක් බඳව ගන්න අද දවසේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා විදේශීය නියෝජිතයින්ගේ පැමිණීමත් එක්ක. ඉතින් අද දවසේ අපි බලමු එහෙමනම් මොකද සිද්ධ වෙන්නේ කියලා මේ සානේදී සම්මුඛ පරීක්ෂණය තුළ අපි ඇතුළට ගිහිල්ලා බලමු එහෙනම්. ඉතින් අපි ආරම්භයේදීම කිව්වනේ අද දවසේ පවත්වන්නේ කටාර්වල ප්‍රසිද්ධ සිකියුරිටි කම්පැනි එකක් සඳහා රැකියා ඇබෑරතු වෙනුවෙන් අපේ තරුණයින්ව තෝරා ගන්න සම්මුඛ පරීක්ෂණය. ඉතින් මුලින්ම මේ ස්ථානයේදී පැමිණෙන සියලු දෙනාගේ ලියාපදිංචියක් සිදු කරනවා. ඉතින් ඉන් අනතුරුව ඔවුන් දැන් සූදානම් ඉන්නේ අද දවසේ සම්මුඛ පරීක්ෂණය වෙනුවෙන් මුහුණ දීමට. ඉතින් ඔබට දකින්න පුළුවන් අපි ගැන විශ්වාසයෙන් ලොකු පිරිසක් අද දවසේදී පැමිණලා ඉන්නවා මේ ස්ථානයට. ඉතින් ඔවුන් සියලු දෙනා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීලා ඉන් අනතුරුව ඔවුන්ගේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න තමයි අද දවසේදී මේ විදිහට ට්‍රාන්ස්ලේෂන් ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් කටාර් රාජ්‍ය සිකියුරිටි රැකියා ඇබෑරතු වෙනුවෙන් අපේ පිරිස තෝරගන්න සම්මුඛ පරීක්ෂණ අද දවසේදී පැවැත්වෙනවා කියලා අපි ඔබට කිව්වා. ඉතින් ඒ වෙනුවෙන් විදේශීය නියෝජිතයින්ගේ පැමිණීම තමයි ඔබ මේ වෙලාවේදී දකින්නේ. ඉතින් විදේශ නියෝජිතයින් දෙනෙක්ම පැමිණලා ඉන්නවා අද දවසේදී සම්මුඛ පරීක්ෂණය සිදු කරන්න වගේම අපිත් එක්ක එකතු වෙන අපේ තරුණයන්ව දැනුවත් කරන රැකියා පිළිබඳව දැනුවත් කරන්නත් ඔවුන් අද දවසේ මේ විදිහට පැමිණියා. විදේශ රැකියා අපේක්ෂිත තරුණයින් රැසක් අද දවසේදී මේ සම්මුඛ පරීක්ෂණය වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙනවා. මේ මොහොතේදී විදේශයන්ගේ සිට පැමිණි අපේ නියෝජිතයින් ලවා කොයි ආකාරයෙන්ද සම්මුඛ පරීක්ෂණ සිද්ධ වෙන්නේ කියලා ඔබට දකින්න පුළුවන්. ඉතින් මේ මොහොතේදීත් අපිත් එක්ක සම්බන්ධ එක් තරුණෙක් ඔබේ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙමින් තමයි ඉන්නේ. ඉතින් විදේශීය නියෝජිතයින් විසින් තමයි සම්මුඛ පරීක්ෂණය සිද්ධ වෙන්නේ. අපි බලමු මින් අනතුරුව ඔහුට ලැබෙන ප්‍රතිඵලය මොන වගේද කියලා. ඔබේ බලාපොරොත්තුවත් මැද පෙරදිග රටක විදේශ රැකියාවක් නම් එහෙමත් නැත්නම් යුරෝපීය රටක විදේශ රැකියාවක් නම් එහෙමත් නැත්නම් ජපානය වැනි රටක විදේශ රැකියාවක් නම් මේ සියලු දේ වෙනුවෙන් ඔබ එකතු වෙන්න ඕනේ හොඳම ආයතනය තමයි ට්‍රාන්ස් ඒෂියන් ආයතනය. ඉතින් වසර 15ක් පුරා ලංකාවේ බොහෝ දෙනෙක්ගේ විදේශ රැකියා සිහිනය සැබෑ කරපු ආයතනය තමයි. ඉතින් මේ වසර පුරාම 2026 වසර පුරාම තවත් රැකියා ඇබෑරතු බොහෝමයක් අපිට ලැබෙන්න නියමිතව තියෙනවා. ඉතින් අපේ Facebook පිටුව එකතු වුණොත් ඔබට පුළුවන් ඒ අපේ නව රැකියා ඇබෑරතු පිළිබඳව හැම විටම දැනගන්න. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරනවා ඔබේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න ට්‍රාන්ස්ලේෂන් ආයතනත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේමයි අනිවාර්යයෙන්ම අපේ Facebook පිටුව ෆලෝ කරලා තියාගන්න. එතකොට ඔබට අපේ ඉදිරි විස්තර සියල්ල පිළිබඳව දැනගන්න අවස්ථාව තියෙනවා.